මේ දාන පාරමිතාව පිළිබඳව සඳහන් කරලා තියෙන උදාහරණයක් ධර්මයේ සඳහන් කරනවා. දාන පාරමිතාව කියන්නේ විශාල භාජනයක් න ะ. අනිකුත් සියලුම පාරමිතා තියෙන්නේ මේ භාජනය ඇතුලේ තියෙන දේවල් වගේ කියලායි සඳහන් කරන්නේ. එහෙනම් හිතා ගන්න පුළුවන්ද දාන පාරමිතාව කියන්නේ කොයිතරම් විශාලයිද කියලා? අති මහත් අති විශාලයි. පින්තුනි අපේ භාග්‍යවතුන් වහන්සේ දක්ඛින විභංග සූත්‍රයේ දාන පිළිබඳව අති මහත් වූ විග්‍රහයක්, ඊ타මත්ම මනරම් වූ විග්‍රහයක් සිද්ධ කරලා තියෙනවා. එහිදී සඳහන් කරනවා පෞද්ගලික දාන 14ක් විග්‍රහ කරලා තියෙනකොට තිරිසන් සතෙකුට එක් බත් වේලක් දුන්නොත් අනාගත ජීවිත 100කට අපි දුක්ගිනි නිව්ව බවට පත් වෙනවා. දුස්සීල කෙනෙකුට එක් කෑම වේලක් දන් දුන්නොත් අනාගත ජීවිත 1000කට අපි දුක්ගිනි නිව්ව බවට පත් වෙනවා. තෙරුවන් සරණ ගිහින් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙලා ආරක්ෂා කරන කෙනෙකුට දන් දුන්නොත් අසංඛ්‍යක් අනාගත ජීවිතවලට විපාක ලබන්න පුළුවන්. සෝවාන් සකුදාගාමි අනාගාමි අරිහත් බුදු පසේ බුදු මේ උත්තමයන් වහන්සේලාට දන් දුන්නොත් ඒ විපාක අච්චරයි මෙච්චරයි සීමාවකින් දක්වන්නේ බැහැ කියන කාරණාව සඳහන් කළා. පින්තුනි මේ ලෝකයේ තියෙන ආයෝජනය කරන්න පුළුවන් එකම ස්ථානය ලෞතර සම්මා සම්බුද්ධ ශාසනය. ඔබට මට ගිහිල්ලා මුදල් තියෙනවා නම් බැංකුවල ආයෝජනය කරන්න පුළුවන්. යම් යම් දේවල් තියෙනවා නම් ඒ තියෙන තරමට යම් යම් ස්ථානවල ආයෝජනය කරන්න පුළුවන්. නමුත් ඒ දේවල් අපට සසරට උපකාරයක් වෙන්නේ නැහැ. මොකද මේ සසර ගමන බොහොම දිගයි. හැබැයි මේ සංසාර සාගරේ ඇවිදගෙන යනකොට අපේ සසර සුවපත් කරන්න අපට විශාල බලපෑමක් ඇති කරන්න මේ ලෞතර සම්මා සම්බුද්ධ ශාසනය අපට විශාල උදව්වක් වෙනවා. විශාල උදව්වක් විතරක් නෙවෙයි ඒකේ සීමාවක් දක්වන්නට බැරි තරම්. ඒකනේ සඳහන් කරන්නේ ධම්මං විනා නත්ති පිතාච මාතා, ධර්මයේ හැර සත්ත්වයින්ට වෙන අම්මෙක් තාත්තෙක් වුණ කෙනෙක් මේ ලෝක ධාතුවේ තවත් නම් නෑ. ධර්මයේ විතරමයි සත්ත්වයින්ට මේ සසරේදී පිහිට වෙන්නේ. එහෙමනම් කෙනෙකුට කෑමක් බීමක් දුන්නහම ඒක නමුත් මේ සසරේදී අපිට යම් කාලයකින් විපාක දීලා ඉවර වෙන්න පුළුවන්. නමුත් ලෝතර සම්මා සම්බුද්ධ ශාසනය අපි ආයෝජනයක් සිද්ධ කළොත් ඒ ආයෝජනයේට පුළුවන්කම තිබෙනවා සසන වසනතුරු නිවන් දකින්න තුරාවටම අපි ආරක්ෂා කරන්න, රැකගන්න, බලාගන්න, සසර ගමනින් එතරටපත් කරවන්න, නිරයන් වල උපත සකස් වෙන අයුරු නැති කරලා දාන්න, භවයේ සකස් වෙන ආකාරය නැති කරලා දාන්න, නිවන් අවබෝධ කරවන්නේ. ලෞතර බුද්ධ ශාසනයකට පුළුවන්කම තියෙනවා. ආන් එහෙමනම් ලෞතර සම්මා සම්බුද්ධ ශාසනය අපිට ආයෝජනය කරන්න පුළුවන් නම් ඒක කොයිතරම් වටිනවද? බුද්ධිමතුන් මහා ප්‍රඥාවන්තයින් ලෞතර බුද්ධ ශාසනය ආයෝජනය කරනවා දන් දීලා, සිල් රැකලා, පාරමිතා පුරලා, බණ භාවනා කරලා. ඔබත් එහෙම ආයෝජනය කරපු අය